මගේ දරුවා බේරගන්න. අපිට උදව් කරන්න අපි ඉන්දියාවේ ඉන්නේ. ඒ වැඩ කටයුතු එක් කරගන්න බැරි වුණොත් දරුවගේ ජීවිතේට ගොඩාක් අවදානමක් වෙනවා. අපි ඊවල වැලිමඩ අපි දැන් ඉන්දියාවේ ඉන්නේ. දැන් මේ දරුවගේ පරීක්ෂණ කටයුතු ටික ඔක්කොම ඉවරයි. ඉතින් දරුවට ඔපරේෂන් එකට අපිට දින හම්බෙලා තියෙන්නේ. අපිට ලක්ෂ 15ක මුදලක් එකතු වුණා. අපිට ලක්ෂ 80ක මුදලක් තමයි වුණා වෙලා තිබ්බේ. ඉතින් දරුවගේ ඔපරේෂන් එක කරන්න වෛද්‍යවරු අපිට කිව්වා මෙයාගේ ඇඟට සේලයින් එකක් දීලා තියෙනවා. මොකද මෙයාගේ ලේ මාරු කරලා කරන හින්දා මෙයාගේ අක්මාවෙන් ටියුබ් එකක් දාලා කරන හින්දා මෙයාගේ වෙන රෝගයකුත් තියෙන හින්දා පැය 10ක ඔපරේෂන් එකක්. ඉතින් අද උදේ වෛද්‍යවරු කතා කරලා කිව්වා තාත්තා දරුවට ඉක්මන් කරන්න සල්ලි ටික ඉතුරු ටික බඳින්න කියලා. ඉතින් ඉන්දියාවේ සල්ලි වලින් ලක්ෂ 8.5ක් තව ඕන මෙයාගේ ඔපරේෂන් එකට බඳින්න. ඉතින් අපිට තව ලක්ෂ 65ක් විතර මුදලක් ඕන. ඉතින් අපි ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ අපිට උදව් උපකාර කරන්න මේ දරුවට. මගේ බබාගේ බඩ හොඳට මිදිලා තියෙන්නේ. ඔපරේෂන් එක කරන්න ඕන. අපිට අනිද්දාට දින දීලා තියෙන ඔපරේෂන් එක කරන්න කියලා. ඉතින් පුළුවන් විදිහට උටැසි එකකින් හරි අපිට උදව් කරන්න. අනේ මට මගේ දරුවා බේරගන්න. උදව් කරන්න. ගොඩාක් පිං. අනේ මේ වීඩියෝ එක බලලා අර කොහමද උටැසි එකකින් හරි උදව් කරන්න. මම දරුවා දුක්ඛ දෙකකට බලාගෙන ඉන්නේ. ගොඩාක් පිං මේ ටිකට උදව් කරපියා බවට. දරුවාගේ ජීවිතේ දෙන්නකට ඕනේ තියෙන්නේ. ඒක මං කරලා කියලා බලන්න කියලා මම ඉන්නවා. අපේ වාලගෙන් ඇත්තටම කියන ගොඩක් අසන්න වෙලා ඉන්නේ අපි කොට උදව් උපකාර කරන්න. අපි සෑහෙන්න මේ දරුවලාට ඉඳාගන්නෙත් නැහැ. දැන් අද වෛද්‍යවරු කතා කරලා කිව්වා ඔයාලගේ දරුවගේ ජීවිතේ කොහොමද සල්ලි ටික ගෙවන්න කියලා. අපිට ඉල්ල ගන්න කෙනෙක් නැහැ. ඉතින් අපි ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ අපිට අපේ දරුවගේ ජීවිතේ පේන ගන්න උදව් කරන්න ඔයාලට සිද්ධ වෙනවා. යාත්‍රාටි සිද්ධ වෙනවා. ඉතින් මමගේ ටෙලිෆෝන් නම්බරේ මම ඔයාලට සඳහන් කරන්න 075 978යි 131 075 940යි 3469 අපිට උදව් කරන්න අපි ඉන්දියාවේ ඉන්නේ. ඒකට WhatsApp විතරයි වැඩ කරන්නේ. ඉතින් අපිට උදව් උපකාර කරපු හැම කෙනාටම ගොඩාක් පිං. ඉතින් අපේ දරුවටිය බේර ගන්න අපිට උදව් කරන්න දරුවෝ යාලට රිදාගන්නෙත් නැහැ. සෑහෙන දුකක් විඳින්නේ. අපි මෙච්චර දේවල් කරලා අපිට ඉදිරි වැඩ කටයුතු එක් කරගන්න බැරි වුණොත් දරුවගේ ජීවිතේට ගොඩාක් අවදානමක් වෙනවා. එයාට සෑහෙන අමාරුයි. ඉතින් වැඳලා ඉල්ලන්න උදව් කරන්න ඔයාලට බුදුසරණයි.